ඉතින් කොහොමද ඔයාලට? අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන්. ඉතින් මේ මගේ දෙවෙනි වීඩියෝ එක ඔයාලත් එක්ක share කරගන්න මම අද කතා කරන්නේ මගේ පළවෙනි වීඩියෝ එකෙන් කිව්වා නේද මම පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා. අන්න ඒ ගැන තමයි කතා කරන්නේ. ඒකේ මම තව දෙයක් කිව්වා මම හස්බන්ඩ්ගේ ලොකු ආර්ථික ප්‍රශ්නවල මේ දවස්වල ඉන්නේ කියලා. ඉතින් මම කල්පනා කරා මගේ ළඟ තියෙන සම්පත් වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් එක මොකක්ද කියලා. මං ඉතින් ඒව ලිස්ට් කරලා බැලුවම ගොඩක් ඒවට සාමාන්‍යයෙන් ලක්ෂ 2-3 වගේ ආයෝජනයන් කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ටී-ෂර්ට් printing business එකක් පටන් ගන්න හිතුවේ මැෂින් ගන්න ඕන, අයන් එකක් ගන්න ඕන. ওই දේවල් ගැන කල්පනා කරලා පස්සේ මං ගාව මහන මැෂින් එකක් තියෙනවා. ජුකි මැෂින් එකක් මීට අවුරුදු ගානකට කලින් ගත්ත එකක්. ඉතින් මං කල්පනා කරා මේ මහන මැෂින් එක විතරක් පාවිච්චි කරලා මට කරන්න පුළුවන් දේවල් මොනවද? ගොඩක් දේවල් තිබුණා. ඉතින් ඒකට ගොඩක් වෙලාවට දැන් ඇඳුමක් මැහුවොත් ඒකේ නිමවුමක් තියෙන්න ඕනනේ. එතකොට ඒ නිමවුම ගන්න ගොඩක් වෙලාවට හොඳ ඕලොක් මැෂින් එකක් තියෙන්න ඕනේ. මට මේ වෙලාවේ ඕලොක් මැෂින් එකකටවත් යොදවන්න මුදල් නැහැ. ඒක නිසා මම කල්පනා කරා මහන මැෂින් එක විතරක් පාවිච්චි කරලා කරන්න පුළුවන් දේ මොකද්ද කියලා. මම ඉතින් YouTube එකේ වීඩියෝ එහෙම බැලුවා. මම එතකොට මට දැනගන්න ලැබුණ බෙඩ්ෂීට් එක තමයි මට කරන්න පුළුවන් දේ කියලා. ඉතින් ඊට පස්සේ මම රුපියල් 5000කින් තමයි මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. මම 5000ක් අරගෙන ඉස්සෙල්ලා පිටකොටු ගියා. මට ඇත්තටම පිටකොටුවෙන් මේ රෙදි ගන්න තැනක් හොයාගන්න බැරි වුණා. ඉතින් මගේ ව්‍යාපාරේ ඊට පස්සේ මම රෙදි හොයාගත්තේ කොහොමද ව්‍යාපාරය ආරම්භ කරේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.